ඇඳුමක අලංකාරයට අත් මෝස්තරයක් හරිම වැදගත්. මෝස්තර අතක් දැම්මම ඇඳුමක් හරිම ලස්සනයි. අපි බලමු ලස්සන අත් මෝස්තරයක් කරගන්න ආකාරය අද. අපි මූලික අතක් ඇඳලායි අත් මෝස්තරය අඳින්නේ. අපි අත උස ලකුණු කරගන්නවා මුලින්ම. අත උස 7ක් ගත්තා. 3මාරක් පහත් කරලා ක්‍රවුන් හයිට් එක රේඛාව ඇඳ ගන්නවා. මේ රේඛාවේ ලකුණු කරන්නේ අත්පළල. මේ රේඛාවේ ලකුණු කරන්නේ අත වටමින්ම දෙකට බෙදලා. අත්පළලත් ඉදිරිපස මේ විදිහට අපි මහන ඇඳුමේ බ්ලොක් එක අරගෙන අත්පළල මෙන්න මේ විදිහට මැන ගන්නවා. මෙහුම් වාසි නැතුව හදපු අතක් මේ. මේ විදිහට අත්පළල මැනගෙන ෆ්‍රන්ට් එකේ බැක් එකේ දෙකේම අත්පළල වල දෙක මැන ගන්නවා මේ විදිහට. මෙහිම වට රවුම නෙමෙයි මෙන්න මේ විදිහට අත්පළල මැන ගන්න. මැනගෙන ෆ්‍රන්ට් එකේ බැක් එකේ අත්පළල වල දෙක එකතු කරනවා. එකතු කරලා දෙකෙන් බෙදුවාම එන අගේ තමයි අපි මෙන්න මේ රේඛාවේ ලකුණු කරන්නේ. දෙකට බෙදුවාම එන පිළිතුර තමයි මෙතන ලකුණු කරන්නේ. අත වටමින්ම දෙකට බෙදපු අගය මෙතන ලකුණු කරනවා. ලකුණු කරලා අපි මොන ඔය විදිහට අතක හරස් කඩක් මම අද අඳින්නේ. සමාන කොටස් 4කට බෙදා ගන්නවා. පළවෙනි සලකුණෙන් අඟල් භාගයක් ඔසවනවා. අවසාන සලකුණෙන් අඟල් 3 කාලක් පහළට දානවා. දාලා අපිට අතවට වක්‍රය මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ රුල එකක් භාවිතා කරලා අඳින්න. ඊට පස්සේ අපි මේක කපා ගන්නවා. මේ අතට මෙහෙම මාස් දීලා නැහැ අපි. අත වටට මෙහෙම මාස් දුන්නේ නැහැ. යට අඟල් භාගයක් විතර ඉතුරු කරලා ගත්තා. ඊට පස්සේ අපි මෝස්තර අත අඳින්න අවශ්‍ය දෙයක් අරගෙන අපි මෙන්න මේ විදිහට ඔය අත අතුරු දාන්න. මේ විදිහට අත තියාගෙන මේ ප්‍රමාණයට වඩා අඟලක් එකමාරක් විතර ගන්න පුළුවන් අපිට පහළට. මුදුනට අඟල් දෙකමාරක් විතර සටහන් කර ගන්න. මේක දෙකමාරකින් තනින්න ඕනේ අපිට 3මාර වගේ අගයන් උනත් ගන්න පුළුවන්. මෙන්න මේ දෙවෙනි සලකුණට සලකුණු කරගෙන අපි පළවෙනි සලකුණ නෙමෙයි දෙවෙනි සලකුණ ලකුණු කරගෙන මේ විදිහට අත් වක්‍රය ඇඳ ගන්න. ඇඳලා මේ පැත්තට අඟල් එකමාරක් විතර වැඩිපුර තියලා මේ විදිහට මේ වක්‍රය මෙහෙම ඉදිරියට ගෙනියන්න. මෝස්තරයට අවශ්‍ය අත ඇවිල්ලා තියෙන්නේ අපිට. මේ පැත්තට මෙහෙම වාසි දුන්නා. මේ පැත්තට මෙහෙම වාසි දීලා කපා ගන්න. මට මේ අතෙන් කොටසකුයි මේ අතෙන් කොටසකුයි අවශ්‍යයි. මේ අතේ කොටස කපද්දී අපි මේ පැත්තට අඟල් දෙකක් විතර දීලායි කපන්නේ නැම්මට තියලා මෝස්තරයට අවශ්‍ය නිසා. මෝස්තර අතට අවශ්‍ය කොටස් දෙක අපි කපා ගත්තා. මේක මේ පැත්තෙන් අඟල් දෙකක් දෙකමාරක් වගේ අගයක් තියන්න පුළුවන්. නැම්මට තියලා කපලා තියෙනවා. නැම්මට තියලා කපා ගත්තා. ඊට පස්සේ අපි මේ කොටසත් තව කොටසක් ඕන වෙනවා අපිට යට කොටසට අතේ. ඩබල් කරලා මහන අතක් නේ. ඒ නිසා ওই විදිහට තව කොටසක් කපා ගන්නවා. අපි මේ කොටස් දෙක මහන විදිහ බලමු. මුලින්ම අපි අතේ
අත් වටේට අල්ලන කොටස රැලි කරනවා. අතේ මුදුන රැලි කරනවා. අපිට පුළුවන් අත මේ අතේ ප්‍රමාණයට මේ අත රැලි කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙහෙම දෙක එකට අල්ලගන්න. තව මෙහෙමත් දාගන්න. ඊට පස්සේ අපි අත ওই විදිහට මහගන්න. අනිත් පැත්ත හරව ගන්නවත්. මේ කොටස ඇතුළට ගියා. ওই විදිහට අත වටරවුම ලස්සනට හදාගන්න. හදලා මුදුනේ රැලි කරගන්න. දැන් අපිට මේ අත කොටසට තමයි අපිට මේක අල්ලන්න ඕනේ. එතකොට මේක හොඳින් රැලි කරගන්න ඕන මේ ගානට. මේ ඇතුලේ තියෙන අතේ ගානට රැලි කරගන්න ඕන. අපි ඊට පස්සේ කරන්නේ දැන් මෙතනින් මේ අත කොටස ඇතුලට ගියා. මෙතනින් මේ කොටසට තියලා මේ අතට තියලා අල්ලනවා. එතකොට මේ අතේ වටරවුමයි මේ වටරවුමයි ගානට තියෙන්න ඕනේ. අල්ල ගන්න නම් රැලි වෙලා. ඔය විදිහට වටරවුම අල්ලගන්න. අපිට ඔන්න ඔය විදිහට අත ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඇතුලේ තමයි අර අත ඇතුලට ගිහින් තමයි තියෙන්නේ මේ විදිහට. සාරි ජැකට් එකකට වගේම සාමාන්‍ය බ්ලවුස් එකකට ගවුමකට හැම ඇඳුමකටම සුදුසු ලස්සන අතක්. මහලා බලන්න ඔයාලා. වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ස්තුතියි. ගිහින් එන්න.